ආයිබෝල් සුපුරුදු පරිදි අදත් කාරුණිකව ආරාධනා කරන ශාන්ත බ්ලොග් සමග රැඳෙන්න මෙතන සිට ඔබට දවසේ සිදුවීම් රාශියක්. එසේම කාරුණික මතක් කරනවා මගේ channel එක subscribe කර මට සහයෝගය දක්වන්න කියලා. තාමත් උගුරේ ආබාධය සුව වී නැති බැවින් පොඩි අපහසුයක් ඔබ සැමට දැනේවි. ඒකටත් සමා වෙන්න. ශ්‍රී ලංකාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ CID උසස් නිලධාරීන්ට ස්නයිපර් තුවක්කු ප්‍රහාර එල්ල කර ඔවුන්ව ඝාතනය කිරීමේ දරුණු කුමන්ත්‍රණයක් පිළිබඳව කම්පන සහගත තොරතුරු අනාවරණය වී තිබෙනවා. අධිකරණ විභාගයකදී CID පාර්ශවයේ නීතිඥවරයා මේ බව නිල වශයෙන් විනිසුරුවරයාට දැනුම් දී තිබෙනවා. මෙහිදී විශේෂයෙන් CID හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර සහ ඔහු යටතේ සේවය කරන ප්‍රධාන නිලධාරී ඉලක්ක කර ඇති බවට දැඩි සැකයක් පවතිනවා. දේශපාලන පරිගැනීම් සහ ප්‍රධාන චෝදනා සම්බන්ධයෙන් විමර්ශන මෙහෙවන මෙම නිලධාරීන්ට මෙවැනි සැලසුම් සහගත ප්‍රහාරක තර්ජනයක් එල්ලවීම මෙරට ආරක්ෂා අංශ තුළ දැඩි කැළඹීමක් ඇති කර තිබෙනවා. මෙම නිලධාරී ඉලක්ක කර ඇති ගන්නේ ඇයි? මීට හේතුව ලෙස සැලකෙන්නේ අතහර දමා තිබූ ප්‍රධාන ලිපිගුණු ෆයිල්ස් කීපයක් නැවත විවෘත කර විමර්ශන කටයුතු තීව්‍ර කිරීමයි. මත්ද්‍රව්‍ය ජාවාරම් පාතාල කල්ලි ක්‍රියාකාරකම් දේශපාලනඥයන් සම්බන්ධ දූෂණ වංචා ආදී අංශ කිහිපයක් ඔස්සේ ඔවුන්ගේ විමර්ශන සිදු වෙනවා. විශේෂයෙන් මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනයේ වසීම් තාජුඩීන්ගේ මරණය සහ මාධ්‍යවේදීන් පැහැර ගැනීමේ සිද්ධීන් වැනි අත තැබිය නොහැකි බව කියූ නඩු ශානි අබේසේකර ඇතුළු කණ්ඩායම අතට ගෙන තිබෙනවා. දේශපාලන බලපෑම් හේතුවෙන් නතර කර තිබූ මෙම විමර්ශන මේ වෙනුවට යළි වේගවත් වී ඇති පසුබිමක මෙම ස්නයිපර් ප්‍රහාර කුමන්ත්‍රණය හෙළි වී තිබෙනවා. මෙම කුමන්ත්‍රණයේ අඛණ්ඩවම මීට දින කිහිපයකට පෙර CID කාර්යාලය ඉදිරිපිට සැකකටයුතු ලෙස සැරිසරු කොමාන්ඩෝ බටයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණා. කළුරිදි කඩකින් ඔතා තිබූ ස්නයිපර් තුවක්කුවක්ද සමග අල්ලාගත් මොවුන් පිළිබඳව දැඩි සැකයක් මතුවී තිබෙනවා. අධිකරණ විමර්ශනයේදී එම ස්නයිපර් තුවක්කුව මීට පෙර කිසියම් අපරාධයක් සඳහා යොදාගෙන තිබේදැයි දැනගැනීම සඳහා එය රජයේ රස පරීක්ෂක වෙත යොමු කරන ලෙස නියෝග කර තිබෙනවා. ඉන් අනතුරුව එය හමුදාව වෙත බාර දෙනු ඇත. ඔවුන් මග වැරදි පැමිණි බව පැවසුවද මෙය සැලසුම් සහගත ඝාතන ප්‍රයත්නයක කොටසක් විය හැකි බවට බියක් පවතිනවා. මෙම සිදුවීම් වලට සමගාමීව රටේ අනෙකුත් ප්‍රදේශවලද ආරක්ෂා අනතුරු හැඟවීම් නිකුත් කරමින් පවතිනවා. බදුල්ල ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට එල්ල වූ බෝම්බ තර්ජනය වැනි සිදුවීම් ජනතාව භීතියට පත් කර තිබෙනවා. පසුගිය මාස කිහිපය පුරා යුද හමුදා හෝ පොලිස් නිල ඇඳුමින් පැමිණි ප්‍රභූන් VIPs ඉලක්ක කර ගැනීමේ සැලසුම් පිළිබඳවත් බුද්ධි තොරතුරු ලැබෙමින් පවතිනවා. මේවා හුදු කටකතා නැතිනම් විශාල කුමන්ත්‍රණයක පෙර නිමිත්තක්ද යන්න පිළිබඳවද විමර්ශන වෙනවා. අනෙක් අතර ආගමික නොසන්සුන්තාවයක් ඇති කළ නඩුවක් ත්‍රිකුණාමලයේ අධිකරණයේ විභාගයට ගැනුණා. නොවැම්බර් මාසයේදී ත්‍රිකුණාමලයේ වෙරළතීරයේ පිහිටි කෝපිහලක කොෆි ෂොප් බුදු පිළිමයක් තබා එය අත්පත් කර ගැනීමට උත්සාහ කළ බවට කස්සප හිමි ඇතුළු 11 දෙනෙකු චෝදනා එල්ල වී තිබෙනවා. පොලිස් පරීක්ෂණ මගහරිමින් සිටි කස්සප හිමි ඇතුළු 9 දෙනෙකු මේ මාස 19 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අධිකරණය නියෝග කර තිබෙනවා. වෙරළ සංරක්ෂණ පනත යටතේ එල්ල වූ චෝදනාවක් බැවින් ඇපල් ලබා දීමේ බලයක් මහේස්ත්‍රාත් අධිකරණයට නොමැති බව විනිසුරුවරයා අවධානය කරා. දේශපාලන කල්ලියේ ප්‍රබලයන් වන විමල් වීරවංශ සහ ජොන්සන් ප්‍රනාන්දුට එරෙහි දූෂණ නඩු මහාධිකරණයේ විභාගයට ගැනුණා. රජයේ මුදල් රුපියල් කෝටි 7.5ක් පමණ ආයතන ලෙස පරිහරණය කිරීමේ නඩුවට අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් විමල් වීරවංශයට එරෙහිව වරෙන්තු නිකුත් කර තිබෙනවා. පසුව ඔහු අධිකරණය ඉදිරිපත් වීමෙන් පසු වරෙන්තුව ඉල්ලා අස්කර ගන්නා ලදී. එලෙසම සතොස්ස සේවකයන් තම දේශපාලන අවශ්‍යතා සඳහා යොදාගත් බවට ජොන්ස්ටන් ප්‍රනාන්දුට එරෙහි නඩුවද විභාග වෙමින් පවතින. ඔහු දැනට වෙනත් වංචා නඩුවක් සම්බන්ධ රක්ෂිත බන්ධනාගාරගතව සිටින බැවින් මාර්තු 3 වෙනිදා ඔහු අධිකරණයේ ඉදිරිපත් කරන ලෙස නියෝග ලබා දී තිබෙනවා. ශ්‍රී ලංකාව අධිකරණ සහ ආරක්ෂා අංශ තුළ එකවර මෙවැනි වැදගත් නඩු සහ තර්ජනයන් කරලියට පැමිණීමෙන් පෙන්눔 කරන්නේ කුමක්ද? මේ නීතියේ රැහැණි මිදීමට උත්සාහ කරන බලවේග සහ යුක්තිය ඉටු කිරීමට වෙහෙසෙන නිලධාරීන් අතර ඇති මහා සටනක් ලෙස දැකිය හැකියි.
මෙම විමර්ශනවල අවසානය කෙසේ වේවිද? CID නිලධාරීන්ට එල්ල වී ඇති තර්ජන මැඩපැත්වීමට හැකි වේවිද? ඔබේ අදහස් පහලින් කමෙන්ට් යොමු කරන්න. ස්තුතියි ඔබට.